ආවඩා ආයිබෝ වේවා. ඉතින් කොහොමද ඔයාලට? අද අපි මේ ඔයාලට ගෙන එන්නේ ඕන් තැන්නේ 3 වෙනි රූපාවලිය. ඕ ගමන පටන් ගන්නකොට වැස්සා. ලෝකාන්තරයටකන් ආපු අපිට දැනෙන මේ ගතවේස නිවා ගන්න මේ වැස්ස නම් මල් වැස්සක් වගේ. ඕන් තැන්න වැස්ස කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. ඔබ දන්නවද? අදින් වසර 18000කට පමණ පෙර අවුරුදු 1000ක් එක දිගට වැහලා තියෙනවලු. ඉතින් මේවා ගැන දැනගන්න අපි ඉස්සරහට ගේන්න ඉන්න හෝටන් තැන්නේ ඉතිහාසයේ වීඩියෝ එක බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ පළවෙනි රූපාවලියෙන් අපි තොටුපොළ කන්දේ නෙළු වසන්තය බැලුවා. දෙවෙනි එකෙන් අපි ලෝකාන්තයට වෙනකන් ආවා. අද අපි යනවා බේකසැල සහ චිමිනිඇල්ල බලන්න. අපේ කලින් වීඩියෝ බලන්න ඕනේ නම් description එකේ තියෙන link වලින් ඔයාලට ඒ වීඩියෝ බලන්නත් පුළුවන්. අපි ආයෙත් වලාකුළු වනාන්තරවල ලක්ෂණ ගැන හොයා බලන්න තමයි මේ හදන්නේ. අපි මේ ඉන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 2100ත් 2300ත් අතර උසකින්. කලින් වීඩියෝ එකේදී මම කිව්වනේ වලාකුළු වනාන්තරයක් තියෙන්නේ මීටර් 1000ත් මීටර් 3000ත් අතර කියලා. එතකොට අපි දැන් මේ ඉන්නේ රේන්ජ් එකේ. එතකොට අපි කතා කළා ශාක පාත්‍ර ගැන. ඒවා සාපේක්ෂව කුඩයි කියලා. ඒකට හේතුව වෙන්නේ උත්ස්වේදන ක්‍රියාවලිය අවම කිරීම. උත්ස්වේදනය කියන්නේ ශාක පත්‍ර තුළ ඇති ජලය වාෂ්ප ලෙස මුදා හැරීම. සාමාන්‍යයෙන් ශාකයක 50% ඉඳලා 99% අතර ප්‍රමාණයක් උත්ස්වේදනය එහෙම නැත්නම් වාෂ්පීකරණය සිදු කරන්නේ ශාක පත්‍ර වලින්. ඒක අවම කරගන්න තමයි ශාක පත්‍ර පොඩියට පිහිටලා තියෙන්නේ. මේ හෝටන් තැන්නේ සැරිසරන අපිට දක්නට තියෙන සුලභ දසුනක් තමයි මේ සෑම දියකඩਿੱත්තක් අසලම තියෙන කුරු උණ ශාක. මේ කුරු උණ ශාකය පඳුරක් ලෙස වර්ධනය වෙන ශාකයක්. විශාල උණ පඳුරක හැඩය ගන්නා මෙම ශාකය උසින් ඉතාම අඩු නිසා එයට කුරු උණ කියලා කියනවා. මේකේ උද්භිද විද්‍යාත්මක නාමය එරෙන්ඩනරියා ඩෙන්සෝෆෝලියා ලෙස හඳුන්වන අතර ඉංග්‍රීසි නාමය ඩ්‍රාෆ්ට් බැම්බු කියලා කියනවා. වැදගත්ම කාරණාව වෙන්නේ මෙම ප්‍රදේශයට ආවේනික ශාකයක් වෙන එකයි. මෙයාගේ මූලිකම රාජකාරිය වෙන්නේ ඉහළ කඳුකරේ ඇති ජලය සංරක්ෂණය කිරීම සඳහා පස ආරක්ෂා කර ගැනීම. එතකොට වර්ෂාපතනය, පිනි, මීදුම් මේවා මේ පරිසරය තුළ අපිට නිතරම දකින්න පුළුවන්. මේ දේවල් ඇති වෙන්නේ ආර්ද්‍රතාවය නැත්නම් ජල වාෂ්ප ප්‍රමාණය ඉතා වැඩි පරිසරවල තමයි. ඉස්සෙල්ලා වීඩියෝ එකේ දැකපු මීදුම මේසා විශාල වර්ෂාව අපිට කියන්නේ මොකද්ද? මේ පරිසරය තුළ 100%කට ආසන්න ආර්ද්‍රතාවයක් තියෙන එක නේද? ඒ කියන්නේ වලාකුළු වනාන්තරයක තියෙන තවත් ලක්ෂණයක් අපි පැහැදිලි කරගත්තා කියන එක. ඉක්දා 834 මුල් භාගයේ ලුතිනන් ඇල්බර්ට් වොට්සන් හා එයාගේ යාළුවා විලියම් ෆිෂර් එක්ක පිදුරු තලාගල නැග්ගා. එහිදී එයාලා දකිනවා පිදුරු තලාගලට දකුණෙන් තියෙන කිරිගල් පොත්ත හා තොටුපොළ කන්ද. 1834 මාර්තු වග දවසක මෙයාලා තොටුපොළ කන්ද නගිනවා. කන්ද මුදුනින්දි මෙයාලා දකින පිස්සු හැදෙන දර්ශනයක්. ඒ තමයි කඳු මුදුනක තියෙන ලස්සන තැන්න. මෙයාලා දකිනවා මේකේ ගෝන්නු ඉන්නවා කියලා. මෙහා සමාන සත්වෙක් දැකලා තිබුණා එල්ක් කියලා. ඒ නිසා මෙයාලා මේ තැන නම් කළා එල්ක් ප්ලේන් කියලා. ඊටත් පස්සේ ඒ කාලේ කියන්නේ 1831 37 වෙනකම් හිටපු සර් රොබර්ට් විලියම් හෝටන් නමින් මේ ප්‍රදේශය නම් වුණා. අපේ මුතුන් මිත්තන්ගේ කාලේ මහඑළිය තැන්න කියපු මේ ප්‍රදේශය හෝටන් ප්ලේන්ස් වෙන්නේ 1834 දී. ඒ එවකට සිටි සර් රොබර්ට් විලියම් හෝටන් මේ ප්‍රදේශයේ සංචාරය කරාට පස්සේ ඔහුගේ නමින් මේ ප්‍රදේශය නම් කරන්න කියලා ඔහු අණ කරපු නිසා. එතනින් පස්සේ මේ වීමට අරක්ගත් බ්‍රිතාන්‍යයන්
යක්ෂයන් මෙන් කඳු කර තුනබිම් වනසා අලවගාව කරා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රදේශයේ සිටි දහස් ගණන් වූ සතුන් දඩයම් කරන්න පටන් ගත්තා. මේ සතුන් දඩයම් කිරීම කොච්චර කල් කරාද කියනවා නම් සුද්දු රට දාලා යනකම් මේක කරා. ඒ කියන්නේ 1831 ඉඳලා 1948 වෙනකම් වසර 117ක්ම මේ දඩේම සිද්ධ වුණා. අදටත් හෝර්ටන් තැන්නේ ආපු අපිට ගෝනුන් දකින්න ලැබෙනවා. ඒ කාලේ ගෝනු විතරක් නෙමෙයි අලි ඇතුන් වල්ලූරන් වැනි සතුන් මේ ඔබමව ඇවිදින් පරිසරය අලංකාර කරමින් ඉඳලා තියෙනවා. ඒත් මේජර් තෝමස්, විලියම් රොජර්, සර් සැමුවල් බේකර්, විලියම් ෆිෂර්, විලියම් නයිටන්, ඇල්බර්ට් විල්මට් වගේ ස්පාර සුද්දන්, වල්ලූරන්, ගෝනුන් මේකී නොකී බොහෝමයක් සතුන් දඩයම් කොට තිබෙනවා. වාර්තාවලට අනුව මේජර් තෝමස් වසර 19කදී අලි 1400ක් වනසලා තියෙනවා. අලි 1400ක්? ඔව්. අලි 1400ක්. ඉතින් ඔහුගේ අවසානයේ සිදු වෙලා තියෙන්නේ තහවුතලයේ ආසන්න ප්‍රදේශයේදී හේන ගහලා. මේක පිටුපස තියෙන අවාසනාවන්තම කතාව තමයි අද අපි මේ ලස්සන විඳින්න හෝර්ටන් තැන්නට ආවට එදා හෝර්ටන් තැන්නට ආවේ දඩයම් ක්‍රීඩාවේ යෙදෙන්න. ඔව්, හන්ටින් ගේම් එකේ. ඒ කියන්නේ දඩයම් ක්‍රීඩාවක් විදිහට තමයි සුද්දෝ ඒ කාලේ කරලා තියෙන්නේ. ඒ අනුව තමයි සැමුවල් බේකර්ස්, විලියම් ෆිෂර්ස් ඊළඟට වගේ හන්ටින් ගේම් එකේ හිටපු අයත් ඊළඟට විලියම් නයිටන් වගේ ලේඛකයොත් ඇල්බර්ට් විල්මට් වගේ සෙබළුත් මේ හෝර්ටන් තැන්නට ආවේ. සර් සැමුවල් බේකර්ස් තමයි වැඩි හරියක් ගෝනුන් දඩයමේ ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි වල්ලූරු පවා දඩයම් කරලා තියෙනවා. මතයක් තියෙනවා බේකර්ස් ඇල්ල ඔහු දඩයමට උදව් කරගත්තා කියලා. නමුත් ඒ බවට හරියටම කියන්නේ සාක්ෂි සාධක නම් අපිට හොයාගන්න නැහැ. ඔහු ලියන වාර්තාවලට අනුව නම් තෘණභූමිවල සිටි සතුන්ද දඩයම් කළ බව කියවෙනවා. එහෙ වින්නේයක් කළ පර සුද්දගේ නමින් නම් කරලා තියෙන හෝර්ටන් තැන්නේ තියෙන ලස්සනම තැන බලන්න තමයි අපි මේ පඩිපෙළ දිගේ පල්ලෙහාට බැහැගෙන යන්නේ. සමහර අයට හෝර්ටන් තැන්නේදී මේ පාර මග හැරෙනවා. ඒක නිසා මග දෙපස තියෙන ඔය වරු දිහා ඔයගොල්ලෝ හොඳට බලාගෙන යන්න ඕන. එතකොට මේ පාර හොයාගන්න පුළුවන්. අතීත වාර්තාවලට අනුව 1940 තමයි අවසන් අලියාව ඝාතනය කරලා තියෙන්නේ. කොහොම හරි 1947 දී අපිට නිදහස ලැබෙනකම සුද්දු මේ බුදුන් වැඩි දේශයේ ලේවිලක් කරලා තියෙනවා කියන එක තමයි මට නම් දැනෙන්නේ. අනේ සත්තු අදත් හිටියනම් කොච්චර ලස්සනද. වැස්ස අස්සෙම අපි ළඟා වුණා දෙයියන්ගේ මල්ලු වෙන තියෙන ලස්සනම තැනට. වැස්ස නිසා එතන සද්ද නම් වැඩි ඇහෙන්නේ නැහැ. ඒත් අපි තව ටිකක් ළඟට යනවා. ඔබ මේ දකින්නේ බේකර්ස් ඇල්ල නැත්තම් ශ්‍රී ලංකන් නයගරා කියලා කියන්නේ මෙයාටම තමයි. මේ බේකර්ස් ඇල්ල උසින් මීටර 25ක් විතර වෙනවා. ඔබ දන්නවද මේක කාගේ නිර්මාණයක්ද කියලා? මේක සෝභාදාමී නිර්මාණයක් තමයි. හැබැයි මේකට ජලාධාර සපයන්නේ මේ මුළු හෝර්ටන් තැන්න පුරාම ඇවිද යන වෙලිහුල්ලොය. අපි කොච්චර අපහසු මාර්ගයක ආවත් ඒ සියලු අපහසුතාවයන් දෝරින් බූත් වෙලා යනවා මේ ලස්සන දැක්කහම. ඒක තමයි සෝභාදාමයේ අපූර්වත්වය කියන්නේ. ඉතින් මේ අපූර්වත්වය විඳ ගන්න ඔබත් එන්න. මේ ඔබේ වෙලාවයි. මේ දකින දසුන නම් කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නැහැ. ඒත් ඉතින් අපේ ඊළඟ ගමනාන්තය වන චිමිනැල්ල දක්වා අපි යන්න ඕන. එහෙනම් යාළුවනේ මේ පරිසරයට සමුදීලා අපි යමු චිමිනැල්ල වෙතට. දැන් ඔයාලා දන්නවනේ ගෝන්නු මරපු සැමුවල් බේකර්ස්. එයා ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ලංකාවට අලවගාව හඳුන්වා දෙන්න.
එයා ඒ කාලේ පර්යේෂණයක් කළා තියෙනවා යුරෝපානු එළවලු ලංකාවේ වගා කරන එක ගැන. ඒ කාලේ තමයි එයාට තේරිලා තියෙන්නේ ලංකාවේ මධ්‍යම කඳුකරේ දේශගුණය හා පස මේ වැඩේට යෝග්‍ය බව. කොහොම හරි නුවරඑළිය, හෝටන් තැන්න, හග්ගල හා පට්ටිපොළ යන ප්‍රදේශවල අලව ගව ව්‍යාප්ත කෙරුණා. මේ හේතුව නිසා හෝටන් තැන්න තෘණභූමිය හා වනාන්තරයට දැඩි හානි සිදු වුණා. මේ වගාව කොච්චර හොඳට වුණාද කියනවා නම් 1948 නිදහස ලැබෙනකම්ම මේ වගාව සිද්ධ වෙලා තියෙනවා. අද වෙන විට අපි මේ දකින තෘණභූමිය ඒ අලවගාවන් තිබූ තැන් වෙන්න පුළුවන්. හෝටන් තැනට වැස්ස ලැබෙනවා කියන්නේ සාමාන්‍ය සංසිද්ධියක්. ඇත්තට මේ වැස්ස ලැබෙන්න ඕනි. මහවැලි, කැලණි හා වලවේ යන ගංගා සමනලකන්ද මුදුනේ සිට පැන නැංගා කිව්වට ඒවා පෝෂණය වෙන්නේ නම් මෙන්න මේ හෝටන් තැන්නේ ගබඩා වෙලා තියෙන ජලයෙන් තමයි. ගබඩා වෙලා කිව්වම ඔබට පොඩි අමුත්තක් දැනෙන්න ඇති. ඒකට හේතුව තමයි මේ වැටෙන වැසි ජලය පසට උරාගත් පසු ජලය උරාගත් පස් කාදනය නොවී ආරක්ෂා කරගන්නේ මෙන්න මේ තෘණ ස්තරය, ගවරමාන හා කුරුණ වැනි ශාකවලින්. ඉතින් එහෙම පස්වල ගබඩා කරලා තියාගන්න ජලය වසර පුරාවටම රටමැදට ගලන ගංගාවලට මුදාහරින්නේ මෙන්න මේ හෝටන් තැන්න ඉඳලා. ඒ නිසා තමයි හෝටන් තැන්න ලංකාවේ පෙනහැල්ල නැත්තන් ලංකාවේ හදවත වගේ කියලා කියන්නේ. වර්ෂාවතින් ගත්තාම වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 2150ක් වගේ වර්ෂාපතනයක් මේ ප්‍රදේශයට ඇදහැලෙනවා. වසරේ මුල් භාගය, ඒ කියන්නේ ජනවාරි ඉඳලා මාර්තු වෙනකන් තරමක වියලි කාල ගුණයක් තිබුණත් දෙසැම්බර් වල ඉඳලා ජෙබරවාරි වෙනකන් අධික සීතලක්, මල් තුහින පවා අපිට දැක්ගත හැකි වෙනවා. ගානොෂයා එක්සරිස්ටාටා නැත්තම් ගවරමාන කියන්නේ මේ හෝටන් තැන්නේ බහුලව දකින්න තියෙන තෘණ විශේෂයක්. ඒක පරිසරය ආරක්ෂා කරන්න වගේම මේ පරිසරයේ ඉන්න කෘමිසත්තුන්ට වාසස්ථානයක් සැපීමටත් මේ ශාකයෙන් ලොකු කාර්යභාරයක් කරනවා. මේ පඳුරු විශේෂයට මේ නම ලැබුණු විදිය ගැන නම් මත දෙකක් තියෙනවා. අතීතයේ කඳුකරේ ගවරුන් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ලොකු හරක් ජාතියක් වගේ අය. ඒගොල්ලෝ අද වෙනකොට නම් නෂ්ට වෙලා ගිහින් තියෙනවා. ඒගොල්ලෝ කාපු මාන විශේෂය මේක නිසා මේකට ගවරමාන කියලා කියනවා. ඒ වගේම තව හේතුවක් තියෙනවා. ඒක තමයි ගෝනන්ට මේ අපි මේ පරිසරයේ දකින ගෝනුයින් ඒගොල්ලන්ට ගවර කියලා කියනවා. ඒගොල්ලෝ කන මාන විශේෂය මේක නිසා ගවරමාන කියලාත් කියනවා. කොහොම වුණත් හෝන් දැන්නේ ජලය තියෙන ස්පොන්ජ් ස්තරය ආරක්ෂා කරගන්න නම් මේ ගවරමාන වලින් ලොකු මෙහෙවරක් කරනවා. හෝටන් තැන්න කියන්නේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් ඉහළම ප්‍රදේශවලින් එකක්. සීතල දේශගුණය, තෘණබිම්, වලාකුළු වනාන්තර මේ ඔක්කොම එකට එකතු වෙලා දුර්ලභ සතුන් රැසකට ආරක්ෂිත නිවහනක් නිර්මාණය කරනවා. අපිට මෙහි වැඩිපුරම දක්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ සැම්බර් මුවන්. අද වෙනට හෝටන් තැන්නේ සැම්බර් මුවන් එහෙම නැත්නම් ගෝනුන් 100 ගාණක් ජීවත් වෙන අතර සංචාරකයන්ට ඉතා සමීපයෙන් ඔවුන් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. උදෑසන සහ සවස් කාලයේ තනබිම්වල නිදහසේ තනකොළ කමින් සිටින මේ සත්තු හෝටන් තැන්නේ සංකේතයක් බවට පත් වෙලා තියෙනවා. මේ පරිසරයට ආවේනික, පරිසරයට අයිතිවාසිකම් කියන තවත් දුර්ලභ වැසියෙක් ඉන්නවා. ඒ ශ්‍රී ලංකාවටම පමණක් ආවේනික ශ්‍රී ලංකා කොටියා. මිනිස්සුන්ගෙන් ඈත් වෙලා වනාන්තරයේ ඇතුළට වෙන්න ජීවත් වෙන නිසා එයාව දැක ගන්න එක නම් ටිකක් දුර්ලභ අත්දැකීමක්. ඒ වගේම වල්ලූරන්, දම්මුහුණු වඳුරන්, රිලවුන් සහ ලේනුන්ද මේ වනාන්තර පද්ධතියේ වැදගත් කොටස්. හෝටන් තැන්න පක්ෂීලෝලීන්ගේ පාරාදීසයක් ලෙසත් ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකා විස්ලින් ත්‍රෂ්, කහකන් බුල්බුල්, ශ්‍රී ලංකා වුඩ් පීජන්, ශ්‍රී ලංකා වයිට් ටයි සහ ඩල් බ්ලූ ෆ්ලයි කැචර් වැනි ශ්‍රී ලංකාවටම ආවේනික පක්ෂීන් මෙහිදී නිරීක්ෂණය කරන්න පුළුවන්. උදෑසන කාලේ ඔවුන්ගේ මිහිරි හඬ මුළු තැන්නම අවදි කරනවා. ඒ වගේම අංකටුස්ස වගේ දුර්ලභ කටුසු විශේෂ, ගෙම්බන් සහ කුඩා උරඟ විශේෂ, මිරිදිය මත්සයින් මේ පිරිසිදු ජල උල්පත්වල වාසය කරනවා. මෙහෙටන අපි හැමෝම මතක තියාගන්න ඕනේ දෙයක් තියෙනවා.
මේක ඒගොල්ලන්ගේ නිවස. අපි මේකට ආපු ආගන්තුකයෝ. ඒ නිසා අපි පරිසරයට ප්ලාස්ටික්, කසල ඒ වගේ දේවල් දාන්න නැතුව, අධික ශබ්ද කරන්නේ නැතුව පරිසරයට ගරු කරන එක අපි හැමෝගෙම වගකීමක්. යාළුවනේ සාමාන්‍යයෙන් ලංකාවට තියෙන දියඇලි කොම්පාහේ ස්වභාවික හැදුණු ඒවා. නමුත් අපි දැන් මේ බලන්න යන අපේ අවසාන ගමනාන්තය වන චිමිනි ඇල්ල අපේ මිනිසා විසින් නිර්මාණය කරන ලද එකක් කියලා තමයි කියන්නේ. පේන විදිහට මේක විදුලි ජනනය කරන ටර්බයිනයක් සවි කරන්න හැදුණු එකක් වගේ. ඔයාලා දන්නවනම් ඇයි මේ වගේ දෙයක් මෙතන හැදුනේ කියලා අපිටත් කමෙන්ට් එකක් දාන්න. Last time we talked, you had nothing to say. You chose to walk, give what we had away. I hope you get what you're looking for. But babe, with me, you close the door on everything we could have been. Don't go thinking we could be friends. No, you can't bring us back from the dead. 'Cause when you know, and when you don't, when it ends, it ends. When it ends, it ends. I really thought we might have been it, so my heart was shattered when it took the hit. Oh, I can't imagine doing all that again, even for one night to see where it went. Here's the thing, you made your bed, I just got your stay out of my head. No, you can't bring us back from the ඔන්න අපි ගමන පටන් ගත්ත තැනටම ආපහු ආවා. දැන් නම් හරිම මහන්සි. අපි කිලෝමීටර් 10කටත් වඩා වැඩි ප්‍රමාණයක් ඇවිදලා. මේ ගමන ලේසි නම් නෑ. දුෂ්කරයි. ඒ දුෂ්කර කිලෝමීටර් 10 ඇතුලේ මේ සොඳුරු පරිසරයේ දැක්ක නොමැකෙන සොඳුරු මතක සටහන් ජීවිත කාලේ පුරාවටම මතකේ රැඳේවි. හෝඩන් තැන්න කියන්නේ සුන්දර දර්ශනවලින් පමණක් නොව ශ්‍රී ලංකාවේ අද්විතීය වනජීවී උරුමය හඳුනාගත හැකි සෝබාදාමී සැබෑම රන්බිම. අද යාත්‍රාව නම් මෙතනින් ඉවරයි. එහෙනම් අපි තවත් යාත්‍රාවකින් ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් යාළුවනේ channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ බලන්න. මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ යාළුවටත් බලන්න මේක ෂෙයා කරන්න. ඕන් අපි ගියා. ජය වේවා.